ආයුබෝවන් ආව පුත්පලස් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අදත් මම පුංචි වීඩියෝ එකක් අරන් ඇවිත් තියෙනවා. මුලින්ම වීඩියෝ එකට යන්න කලින් ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේම තමයි තවත් කෙනෙක්ට බලන්න share කරන්න කියන ඉල්ලීමත් එක්ක ළඟම තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. මම අද මෙතන අරගෙන තියෙනවා කොළ පාට වම්බටු. කොළ පාට වම්බටු ග්‍රෑම් 250ක් විතර. ඉතින් මම අද මේක අලුත් විදිහට ටෙම්පරාදු කරගන්න යන්නේ. තැලෙන්නේ පොඩි වෙන්නේ නැතුව. මුලින්ම මම මේක සෝදලා මේ වගේ පොඩියට කපා ගන්නවා. ඊට පස්සේ මම මේකට මිරිස් කුඩුවත් කෑලි මිරිස්වත් මොකුත් එකතු කරගන්න නැතුව තමයි අද ටෙම්පරාදු කරගන්නේ. මම මේකට හීන් කොච්චි තියෙනවනේ. හීන් කොච්චි ටිකක් කපලා අරගත්තා. ඒ වගේම උඹලකට ටිකක් රතු ලුණු ටිකක් කරපිංචා ටිකක් ඒත් එක්කම වේලිච්ච මිරිස් කරල් පිටින් මෙතන 5-6ක් අරගෙන ඒක මන් දෙකට විතර කපා ගන්නවා. ඔන්න ඔච්චරයි මේ වම්බටු ටෙම්පරාදුවට අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ ගොඩාක් සැරත් නෑ. මේ විදිහට දැන් අපි වෙනදට හදන්නේ කෑලි මිරිස් දාලා තෙල් දානවා, මිරිස් කුඩු දාලා හදනවා මාළුව. අද ඉතින් මේ විදිහට මට හිතුණා හදලා බලන්න ඕන කියලා. ඇත්තටම උඹලකට ටිකක් එහෙම වැඩියෙන් දාපුවාම මාරම රසයි. ඉතින් එහෙනම් ඔයා මෙන්න මේ විදිහට තමයි මගේ මේ කොළ පාට වම්බටු ටෙම්පරාදුව හැදුනේ. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලත් මේ විදිහට වම්බටු ටෙම්පරාදුවක් කරලා රස බලලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් මං ගිහින් එන්නම්. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකල් ඔයාලට සුබ දවසක්.